වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මම අද මේ ගෙන අපු වීඩියෝ එකේ තියෙන්නේ මේ දක්වා YouTube ඇතුළට අලුතින් එකතු වුණ සුපිරි ෆීචර්ස්. එහෙමත් නැත්නම් වැඩ කෑලි මොනවද කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න ගත්ත උත්සාහය. තාම channel එකත් එක්ක set වෙලා නැත්නම් subscribe කරලා එකතු වෙන තීරණය ඔන්න මම දැන් ඔයාලට වාර කරනවා. අලුතෙන් බලා ගන්න පුළුවන් පළවෙනිම ෆීචර් එක තමයි AI chatbot කෙනෙක්ව. ඔයාලා සිංහල වීඩියෝ විතරක්ම බලන කෙනෙක් නම් මේ ඔප්ෂන් එක හම්බ වෙලා නැතිව ඇති. අපිට මේ ඔප්ෂන් එක වැදගත් වෙන්නේ වෙනත් භාෂාවක් යටතේ තියෙන දිග වීඩියෝ එකක් බලනකොට. කොහෙද මේ chatbot ඔප්ෂන් එක හැංගිලා තියෙන්නේ? මොකක්ද අපිට එකෙන් කරන්න පුළුවන්? ඒ වගේම කවුද ඒක මෙහෙයවන ප්‍රධාන AI කියලා මාත් එක්කම දැනගමු. ඉස්සෙල්ලම මම YouTube එකේ තියෙන වීඩියෝ එකක් තෝරගන්නවා. මම මේ වෙලාවේදී සර්ච් කරන්න යන්නේ නැහැ. හෝම් ෆීඩ් එකේ තියෙන එකකින්ම ඔයාලට කියලා දෙන්නම්. මේ තමයි මම තෝරගත්ත වීඩියෝ එක. දැන් බලමු කොහෙද chatbot ඉන්නේ කියලා. ඔයාලා පොඩ්ඩක් පහළට එද්දි description line එකට යටින් බලා ගන්න පුළුවන් subscribe, like, share option එකට අමතරව අපිට දැකලා පුරුදු icon එකක් තියෙනවා. ඉතින් මේ තමයි මම කියපු chatbot. ඒ වගේම මේක Gemini විසින් මෙහෙවන හරිම වැදගත් ඔප්ෂන් එකක්. අපිට පුළුවන් වෙනත් සයිට් අස්සේ රස්තියාදු නොවි මෙතනදිම දිග වීඩියෝ එකක් සාරාංශ කරන්න, ඒ වගේම වීඩියෝ එකේ අපිට නොතේරුණ තැන් තියෙනවා නම් පැහැදිලි වෙනකම්ම අහගන්න, ඒ වගේම මේ හා සමාන තවත් වීඩියෝ අපිට සජෙස්ට් කිරීමේ හැකියාවකුත් මේ chatbot එක තියෙනවා. මම දැන් පෙන්නන්නම් මේ chatbot ගෙන් මම වැඩක් කරගත්තේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලම මේ වීඩියෝ එක සාරාංශ කරලා ඉමු. මම ඒක නිසා chatbot ට මැසේජ් එකක් දානවා සමරයිස් කරන්න කියලා. ඊට පස්සේ මෙයා තත්පර කිහිපයකින් වීඩියෝ එකේ තියෙන වැදගත්ම key points එක්කම වීඩියෝ සාරාංශ කරලා දෙනවා. ඒ කියන්නේ වීඩියෝ එකේ මොනවද තියෙන්නේ කියලා අපිට පහසුවෙන්ම මෙතනින් හඳුනා ගන්න පුළුවන්. අපිට තව පුළුවන් නොතේරුණ තැනක් තවත් සවිස්තරාත්මකව අහගන්න. මෙන්න මේ මැසේජ් එකක් වගේ යවලා. දිගින් දිගටම chat එක කන්ටිනියු කිරීමේ හැකියාවක් එහෙමම තියෙනවා. අපි බලමු එහෙනම් මේ හා සමාන තවත් වීඩියෝ ටිකක් ඉල්ලුවට පස්සේ මෙයා මොකද කරන්නේ කියලා. සජෙස්ට් කරපු වීඩියෝ අපිට කැමති විදිහකට තෝරගෙන බලන්නත් පුළුවන්. ඔයාලා පෞද්ගලිකව කොහොමත් විශේෂ chatbot කෙනෙක්ව තියාගෙන නැතිනේ ඔයාලගේ දේවල් විසඳ ගන්න. Gemini, ChatGPT වගේ ඒවා. ඒක නිසා මම මේක හසුරවන්න ඔයාලට ගොඩක් හැකියාව තියෙනවා කියලා මම විශ්වාස කරනවා. හරි, අපි කතා කරන දෙවෙනි ෆීචර් එක තමයි අපිට පුළුවන් YouTube app එක පාවිච්චි කරලා app එක ඇතුලේ ඉඳගෙනම AI වීඩියෝ හදන්න. ඉතින් මේක free, ඒ වගේම තාමත් මේක experiment යටතේ තියෙන option එකක්. සමහර creators ලාට මේක තාමත් නැති වෙන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ ඒකට හේතුව මේක තාම experiment යටතේ තියෙන එකක්. ගොඩක්ම foreign audience target කරන creators ලාට මේ ඔප්ෂන් එක දැනටමත් ලැබිලා ඇති. තාමත් ඒ වුණත් එයාලට මේක තියෙන්නේ එක්ස්පෙරිමන්ට් යටතේ. ඉතින් ඔයාලට මේක හම්බෙලාද නැද්ද කියලා පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අපි බලමු එහෙනම් කොහොමද මේ AI වීඩියෝ නොමිලේම හදාගන්නේ කියලා මේ ඔප්ෂන් එක පාවිච්චි කරලා. ඔයාලා මුලින්ම අප්ලෝඩ් බටන් එක ටච් කරලා ඊට පස්සේ වීඩියෝස්, ෂෝට්ස්, ලයිව්, ෆොටෝ, පෝස්ට් කියලා තියෙන එකේ ඔයාලා ෂෝට්ස් කියන එක සිලෙක්ට් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට දකුණු පැත්තේ උඩම බලා ගන්න පුළුවන් එතනදිත් පුරුදු අයිකන් එකක්. ඉතින් මම ඒක මේ විදිහට ටච් කරලා ඒක ඇතුළට යනවා. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් create video, make me move, photo to video, image, background කියන හරිම වැදගත් box කිහිපයක්. ඉතින් මීට මාස 3කට විතර කලින් මම මේ option එක දකිද්දි මෙතන තිබුණේ image to video, background, ඒ වගේම create video කියන එක විතරයි. ඒ කියන්නේ මම මේ AI ඔප්ෂන් එක දැනට මාස 3කට කලින් ඉඳන්ම පාවිච්චි කරනවා. සුපුරුදු විදිහටම ටෙම්ප්ලේට්ස් බලා ගන්නත් පුළුවන්. අපිට පුළුවන් මේ ටෙම්ප්ලේට් එකක් පාවිච්චි කරලා හරිම ලස්සනට AI වීඩියෝ ක්‍රියේට් කරන්න. ඔයාලට පොඩි දෙයක් කියන්න. මේක මාස 3කට කලින් අපිට හදපු වීඩියෝ එකයි දැන් මෙයා හදලා දෙන වීඩියෝ අතරේ ක්වොලිටි එකේ ලොකු වෙනසක් තියෙනවා. ඉතින් මේ බොක්ස් කිහිපය ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ඔයාලගේ අවශ්‍යතාවය මත. ඉතින් මම ඊළඟ අප්ඩේට් එක දැන් කියන්න. මේක නම් ටිකක් වෙනස්. මොකද මේක UI ඉන්ටර්ෆේස් එකේ අප්ඩේට් එකක්.
ඔයාලට මතකනම් ඉස්සර කවුරු හරි YouTube channel about එකක් දාලා නැති වුණත් ඔයාලට පුළුවන්කමක් තිබුණා එයාලා channel එක create කරපු දවස ඒ වගේම channel එකේ තියෙන මුළු views ගාන ආදී දේවල් ටික බලා ගන්න. ඒත් මේ UI interface update එක නිසා ඔයාලා ඔය ඉන්න channel එකේ about එකක් දාලා නැතිනම් ඔයාලට එතන කිසිම දෙයක් පේන්නේ නැහැ. සම්පූර්ණ clear interface එකක් තමයි ඔයාලට පේන්නේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ channel name එකයි user name එකයි logo එකයි විතරයි. ඉතින් දැන් ඔයා channel එකක් create කරනවා නම් ඔයාලා නිකමට ඔයාලගේ about එක අයින් කරලා බැලුවොත් ඔයාලට පේන්නේ හරිම clear interface එකක් විතරයි. ඒ වගේම මම කතා කරන අවසාන අප්ඩේට් එකත් UI අප්ඩේට් එකක්. මේකෙත් අපිට බලා ගන්න පුළුවන් ඔයාලා මොනවා හරි long වීඩියෝ එකක් බලලා අවසානයේදී end screen කියලා එකක් පෙන්නනවා. ඒ කියන්නේ ඒ channel එකෙන් දාපු අනිත් වීඩියෝ ටික අපිට අන්තිමේදී end screen එකක් විදිහට add කරන්න පුළුවන්. මෑත කාලයක් වෙනකම්ම අපිට end screen එක ඩිරෙක්ට්ම වීඩියෝ එකට එකතු කරලයි interface එක හදලා තිබුණේ. ඒත් දැන් අපිට පුළුවන්කමක් තියෙනවා වීඩියෝ එකේ අවසානයේදී ඒ එන end screen එක hide කරන්න. ඉතින් මේකට YouTube එකෙන් hide කියලා බටන් එකක් දීලා තියෙනවා. ඉතින් මේ අප්ඩේට් එක වැදගත් වෙනවා මොනවා හරි අවසානයේ වීඩියෝ එකේ වැදගත් කරුණක් කියනවනම් ඔයාලට ස්ක්‍රීන් එක හයිඩ් නොවී තියාගන්න. ඔයාලට තාමත් YouTube එකේ අපැහැදිලි තැන් මොනවා හරි හම්බ වෙලා තියෙනවනම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා තියන්න. අපි මේ දේවල් වලින් වුණේ මොනවද වෙන්නේ මොනවද ඉස්සරහට වෙන්න යන්නේ මොනවද කියලා කතා කරමු. ඉස්සරහටත් අලුතින් අප්ඩේට් එකක් වැටුණ ගමන් ඒ ගැන සම්පූර්ණ විස්තර මම ඔයාලා වෙනුවෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා දැනටමත් මේ ෆීචර්ස් ඔයාලගේ වැඩවලට පාවිච්චි කරනවා නම් ඔයාලා මේක හසුරවන්නේ කොහොමද කියලා පහලින් ලියාගෙන යන්න. මොකද ගොඩක් අයට ඒක ලොකු උදව්වක් වෙයි. ඉතින් ඔයාලා තාමත් මං YouTube channel එක වෙනුවෙන් හදපු website එකට ගිහිල්ලා නැත්නම් ඔයාලා about එකේ තියෙන link එකෙන් website එකට ගිහින් බලන්න. මොකද ඔයාලගේ දැනුමට එකතු කරගන්න තියෙන ඕනම දෙයක් මම හිතන්නේ එතන ඇති. දැනට වැදගත් ඔප්ෂන් එකක් විදිහට YouTube එකේ ඔයාලගේ සැලරි එක කැල්කියුලේට් කරන කැල්කියුලේටර් එකක් හදලා තියෙනවා. ඒ වගේම තවත් ලොකු දැනුමක් මම පල්ලෙහායින් ඔයාලට දෙන්න විදිහ හොඳටම ප්ලෑන් කරලා තියෙනවා. දැනට මම වෙබ්සයිට් එකේ වැඩ 60ක් විතර ඉවරයි. ඔයාලට පුළුවන් ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට ගන්න දෙයක් තියෙනවා නම් එතනදී ඒ වැඩ ටික කරගන්න. හරි එහෙනම් වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා මුලදී මම කරපු ආරාධනාව පිළිගන්නවා නම් channel එක subscribe කරලා යාළුවෙක්ටත් මේ වීඩියෝ එක ඕනි කියලා හිතෙනවා නම් එයාලට share කරන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ජය වේවා.